හෙල්ලෝ යාළුවනේ ඔන්න ඉතින් අද මිස්ටර් ඩී ඔඩියෝ ලොක් SL එකේ මිස්ටර් ඩී ඇවිල්ලා ඉන්නවා සුපිරි බ්ලොග් එකක් අරගෙන. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නවා ලස්සන වෙල්යායකට. ඉතින් look at this වෙල්යාය brother. ඉතින් අද මම ලංකාවේ තියෙන ලස්සනම තැනකට තමයි යන්න හදන්නේ. ඉතින් අද මාත් එක්ක ඉන්නවා මාත් එක්ක යන්න සුපිරි කොල්ලෙක්. ඉතින් රණිතුමල් එන්න. ඉතින් අද මෙයත් එක්ක තමයි අද අපේ vlog එක යන්නේ දිගටම. ඉතින් රණිතුමල් අද අපි කොහෙද යන්නේ? අද අපි මේ යන්න දැන් පඩිවිට අම්බලමට මේක මාතලේ ඔක්කොමලා වගේ දන්න තැනක් ඔක්කොමලා වගේ නම මෙතන ෆොටෝ ගහන්න වෙඩින් ෂූට් කරන්න ගොඩක් අර මේ මියුසික් වීඩියෝ එකක් කරලා දිනවා මෙතන ගොඩක් කට්ටිය දන්නවා හරිම ලස්සනයි යන් අපි බලන්න. ඉතින් ඒ වගේ ඒ කිව්වා වගේ යාළුවනේ අපි දැන් යන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ තියෙන කූවියන් ගොඩට කිට්ටුවෙන් තියෙන ඕගලන්ට පේනවා ඉතින් අන්න අතන පේන අම්බලමට තමයි අද අපි යන්න හදන්නේ. ඉතින් මේක මේ ගොඩක් පරණ අම්බලමක්ලු. ලස්සන වෙලක් මැද්දේ තමයි තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු මොන වගේ තියෙන්නේ කියලා. ඉතින් බලන්න යාළුවනේ කොච්චර ලස්සන view එකක්ද තියෙන්නේ. ඉතින් යාළුවනේ ඕගලන්ට ඔය ඉස්සරහා පේන පාර මේ මහනුවර මාතලේ පාර. ඉතින් හරිම ලස්සනට වාහන යනවා පේනවා මෙතෙන්ට. ඉතින් අපි ගිහිල්ලා බලමු අතන අම්බලම මොන වගේ තියෙන්නේ කියලා. අපි දැන් අම්බලමට යන ගමන් තමයි ඉන්නේ. අතන හැබැයි අම්බලමේ කවුද ඉන්නවා. ඒක නිසා අපි දැන් යන්නේ පොඩ්ඩක් ඉදලා යනවා. මේ ගියාට පස්සේ නිදහස ඉවර ගන්න ඕනේ වීඩියෝ එක. ඒක නිසා අපි අදන ලිද ගාවට යනවා. යාළුවනේ අද ඉස්සරහල් මේ ලස්සන ලිදක් තියෙන අපි යන් ලිද බලන්න. අපි ලිද බලලා අර කට්ටිය ගියාට පස්සේ මුවා. යන් ලිද බලන්න. ඉතින් යාළුවනේ ඕගොල්ලන්ට දැන් මෙතන පේනවා ඇති මේ ලොකු කුබුක් ගහක් තියෙනවා. ඉතින් මේ කුබුක් ගහ යට තමයි ලිද තියෙන්නේ. අපි ලිද ගාවට ගිහිල්ලා බලමු ලිද මොන වගේද. ඉතින් යාළුවනේ අර මේකත් මේ අම්බලම වගේ පරණ ලිදක්ලු. හරිද? මේකත් පට්ට පරණ ලිදක්ලු. අපි ගිහිල්ලා බලමු. ඉතින් යාළුවනේ යන ගමන් කියන්න ඕනේ තාම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහිල්ලා subscribe කරගන්න. ඉතින් මේ වගේ සුපිරි vlog එහෙම දැන් වඩාස ඔයගලන්ට බලන්න පුළුවන්. යාළුවනේ ඔයගලන්ට වැඩ පෙන්නන්න පොඩ්ඩක් ඉන්න. බලන්න කුබුක් ගහ මැද්දින් හිලා. You serious? බලන්න යාළුවනේ ඒක හැදලා තියෙන විදිහ. ඉතින් යාළුවනේ මේ තමයි දඩාර කුබුක් ගහ. යාළුවනේ හුලං ගහනවා. අපි යන් ලිද බලන්න. ඉතින් මේ තමයි යාළුවනේ ලිද. ඉතින් යාළුවනේ මේ තියෙන ලිද ඉබිල බැලුවොත් බලා ගන්න පුළුවන් ටිකක් ගැඹුරු ලිදක්. මේක මාළු ඉන්න යාළුවනේ අර මාළු. ඉතින් රණතුමල් කියන්න මේකත් අර අම්බලම වගේ මේ මොකක් හරි විශේෂයක් තියෙනවද මෙතන? ඒතර විශේෂයක් නැහැ හැබැයි මේක ගොඩක් පරණ ඉදා. දැන් මේක ගොඩක් මේ ගම්වාසීන් මේක ගොඩක් ආරක්ෂා කරනවා. ඒ කියන්නේ ඉස්සර නම් මේක ගොඩක් කට්ටිය නෑවා. මේ හරි ඉස්සෙල්ලම් කරා. දැන් එහෙම කවුරුත් වැඩි වෙන්න දෙන්නේ නැහැ. ඔයාලට පේනවාද දැන් මේ මම පාළුවට එහෙම ගිහලා මේ හරි වල් වෙනවිලා. ගොඩක් කවුරුත් දැන් නාන්න එන්නේ නැහැ මම හිතන්නේ. මේක ගොඩක් අර විශේෂ මාළු වෙමින් ඉන්න මම හිතන්නේ නාන්න එහෙම එන්නේ නැහැ.
ගොඩක් කට්ටිය දැන් මෙතන ඔව් අපිට දැන් පේනවා ඔයා DSL එහෙම ඒක තමයි බැලුවා ඔයා දැන් කියන විදිහට මේකේ මේ විශේෂ මාළු එහෙම ඉන්නව නේද? ඔව් ඉතින් බලමු යාළුවනේ මාළු. ඉතින් යාළුවනේ බලන්න මාළු ඉන්නවද කියලා. මේව කරන්න. යාළුවනේ අන්න අතර මාළුවෙක් ඉන්නවද? මාළුවෙක් තව මාළුවෙක්. යාළුවනේ මාළුවේ කුලම් බොනවා. ඌ උලන්නේ බොන්නේ. උඩට ඇවි. තාම ඉන්නේ ලිද ගාව. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඉතින් ගොඩක් කුලම් ගහනවා මෙතන. අපි දැන් ඉන්නේ නිකන් සානුවක් වගේ දැන්. මේ පැත්තේ කඳු. ඔයාලට පේනවා ඉතින්. ඔයාලට ඈතින් පේන කන්ද අපි කියන්නේ මොකද්ද? බ්‍රෑන්ඩ් එක. ඉතින් මේ වගේ කඳු ගොඩක් තියෙනවා යාළුවනේ. කුලම් ගහනවා. හරිම ලස්සන තැනක් තමයි මේක. අපි තාම මෙතන ඉන්නේ. මොකද එතන කට්ටියක් ඉන්නවා. කට්ටිය ගියාම අපි යමු ඉතින්. ඉතින් මේ ලිද ඉතින් යාළුවනේ අපි දැන් අතන මේ ලිද ගාව ටිකක් වෙලා ඉඳලා හරියටම පැය කහමාරක් විතර අපි එතන ඉඳියා. ඊට පස්සේ අපි අම්බලමට ආව. කට්ටිය ගියාට පස්සේ ඊට පස්සේ මේ බලන්නකො අපිට හම්බෙච්ච කෙනා අම්බලෙම ඉඳලා. ඉතින් යාළුවනේ මේ හාවෙක් මට පේන විදිහට සතෙක් අල්ලලා ඉන්නේ. ඉතින් බලන්නකො ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. බොන්නේ පිටිපස්ස පණ නෑ මං හිතන්නේ. කිබ්බෝඩ් මොකට යන්න පුළුවන් නේද දන්නේ? යාළුවනේ අපි දැන් අම්බලමට න්යාවේ. මේ අම්බලෙම ඉඳලා තමයි මෙයාව හම්බුනේ. ඉතින් අපි දැනගෙන ආපු ගමනක් නෙමෙයි මේ. දැන් ඉතින් අද අපි අම්බලම වීඩියෝ එක කරන්නේ. අපි හෙට උදේට එනවා ආය අම්බලමට. අපි හෙට උදේට අම්බලම වීඩියෝ එක බලමු. දැන් අපි යනවා මෙයාව මොකක් හරි බෙහෙතක් කරන්න මේ
හොස්පිටල් එකට එක්කගෙන යනවා. ඉතින් අපි ඒකත් පුළුවන් වුණොත් ඔයගලන්ට වීඩියෝ එකක් දාන්න. ඉතින් හෙට පොය අනිත් එක පවුනේ මෙයා දැන් පාරේ මැරලා ඉදියෝ ඉතින් මේ අපි ටක් ගාලා ගෙදෙට්ට ගිහිල්ලා මොකක් හරි මෙයාට කරමු. Day 2 මෝර්නින් යාළුවනේ. ඔන්න ඉතින් අද අපේ vlog එකේ දෙවෙනි දවස. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති අපිට අපි ඊයේ තමයි මෙතෙන් එන්නේ ඉතින්. ඉතින් අපිට හාව හම්බුන හින්දා මේ අපි ගියා යාට බෙහෙත් කරන්න. හැබැයි යාළුවනේ මාර සීන් එක කියන්නේ මේ හාව නැති වුණා. හරිම දුකයි. ඉතින් එයා බේර ගන්න බැරි වුණා. ඉතින් කොහොම හරි හාවෙදී තන්න අතන තමයි. ඉතින් අද අපි මෙතෙන්ට ගිහලා බලමු අපිට යන්න බැරි වුණා. ඉතින් අද රන්දු මල්ලිත් අද ඉන්නයි. මම යාළුවනේ ඔයගලන්ට පෙන්නන්න හාව ඉදපු තැන හරිද? ඉතින් යාළුවනේ මේ තියෙන්නේ පඩි විට අම්බල. පොඩි පොඩයක් යනවා. යාළුවනේ මම ඔයගලන්ට පෙන්නන්න කොතනද හාව ඉදී කියලා. මෙන්න මෙතන තමයි මේ හාව ඉදිය වැටිලා. මම හිතන්නේ සතෙක්වත් අල්ලලා ගෙනල්ලා දාන්න ඇති. ඉතින් මේක තමයි පඩි විට අම්බල. යාළුවනේ දැන් උඹලට පේනවා ඇති මේක මේ අම්බලම සම්පූර්ණයෙන්ම වගේ හදලා තියෙන්නේ ලී කොට වලින්. ඉතින් මේ ලී අතගාලා බැලුවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ කොච්චර පරණද කියලා. ඉතින් ගොඩක් කට්ටිය පාවිච්චි කරලා තියෙනවා වගේ මට පේන විදිහට. මොකද මේ හොඳට පොලිෂ් වෙලා තියෙන ලී හැම මේ. ඉතින් මේක මැද තමයි මේ ස්ටේජ් එක වගේ තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති. ඒ වගේම යාළුවනේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතන මේ ලස්සන කැටයන් දාලා තියෙනවා. මට පේන විදිහට මේවා මහනුවර යුගයේ කැටයන්ද කොහෙද? ඔව්. දළදා මාලිගාවේ තියෙන යාළුවනේ මේ වගේ කැටයන්. ඉතින් මේක මේ ගොඩාක් පරණ අම්බලමක්. මේ පැත්තේ තියෙන කැටයන් මේ කණු හතරෙම තියෙනවා. මේ කණුවෙත් තියෙනවා. ඔතන ඉස්සරහ කණුවෙත් තියෙනවා. ඔතන කණුවෙත් තියෙනවා. මේ කණුවෙත් තියෙනවා. ඉතින් ඒ වගේ මේ වලනේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන මේ කණු වල මේ තවත් කැටයමක් තියෙනවා. මේක නම් සිංහෙක් මට පේන විදිහට. සිංහෙගේ කැටයමක් තියෙනවා. ඒ වගේ මේ පැත්තෙන් අශ්වයේගේ කැටයමක් තියෙනවා. මේ පැත්තෙන් අලියගේ කැටයමක් තියෙනවා. ඉතින් ඔයගලන්ට හිතා ගන්න පුළුවන් මේක කොච්චර පරණද කියලා. මේ පැත්තෙනුත් තව සතෙක්ගේ කැටයමක් තියෙන. ඌ අඳුර ගන්න බෑ හරියට මොකෙද්ද කියලා. ඌ අඳුර ගන්න බෑ යාළුවනේ. ඉතින්
හරිම ලස්සන තැනක් තමයි මෙතෙන්ට ලස්සනට වෙල්ලා එහෙම පේනවා. දැන් පොඩි පොදයක් යනවා යාළුවනේ. ඉන්නේ කූබියන්ගොඩ කිට්ටුව තියෙන පඩිවිට අම්බලමේ. ඉතින් ඔයගලට පිටිපස්සේ මගේ පිටිපස්සෙන් පේන්නේ අම්බලම. ඉතින් අපි රණදු මල්ලිගෙන් අහලා බලමු මොකද්ද මේකේ විස්තරේ, මොකද්ද මේකේ ඉතිහාස කතාව. මේක මොකටද අපිට විශේෂ වෙන්නේ කියන විස්තරේ අපි අහලා බලමු රණදු මල්ලිගෙන්. ඉතින් රණදු මල්ලි අපිට කියන්නකො මොකද්ද මේ අම්බලමේ තියෙන විශේෂත්වය? මේක මං කලින් කිව්වා වගේ පරණ අම්බලමක්. මං හිතන්නේ මහනුවර යුගයට තමයි හදලා තියෙන්නේ මේක. ඉස්සර මාතලේ මහනුවර යන මිනිස්සු මෙතන තමයි නවතන් ගත්තේ. දැන් හැබැයි ටිකක් ගරා වැටලා වගේ පේනවා අපිට. හැබැයි මේ මෑතකදී මීට වඩා ගරා වැටලා තිබ්බා මේක. අර දැන් නව ආණ්ඩුව පත් වුණාට පස්සේ තමයි මේක ටිකක් හරි දැන් ප්‍රතිසංස්කරණය කරේ. දැන් ඔයාලට පෙන්නයි දැන් දස්දෝයේ පෙන්නයි මේ වහලේම මේ අලුත් කරලා තියෙන විදිහ. ඉස්සර මේ වහල තිබ්බේ නෑ. තිබ්බේ අර නිකන් ඉස්සර අර ඒක හදපු කාලෙම මේක දැන් ටිකක් ප්‍රතිසංස්කරණයෙන් පස්සේ ටිකක් අම්බලෙන් වෙනස් වෙලා තියෙනවා. ඉස්සර තිබ්බ අර උඩ තිබ්බ දරමැස්සයි උඩ තිබ්බ අර යහන් දෙකයි වගේ නැති වෙලා තියෙනවා දැන්. ඒ වුණාට තාම මේකේ වටිනාකම අඩු වෙලා නැහැ. අපේ අතේ තමයි මේ වටිනාකම අපි තමයි ආරක්ෂා කරගන්න ඕනේ. මේක අනාගත පරපුරටත් අපි පවත්වාගෙන යන්න ඕනේ. ඒක නිසා මෙතෙන් දෙන හැමෝම මං කියන්නේ දැන් මේ දැන් අපිට මෙතන පේනවා මේ ගමේම කට්ටිය මෙතන විනාශ කරලා තිනවා ගොඩක්. මේක අපි ආරක්ෂා කරගන්න ඕනේ මේ තැන. මේ වගේ තැන් ලංකාවේ ඕන තැනක. ඒකයි මට කියන්න. ඉතින් යාළුවනේ මල්ලි කිව්වා වගේ මේ තැන් අපි පරිස්සම් කරගන්න ඕන නේද? ඉතින් මං ආපු වෙලේ ඉඳලා දැක්ක ගොඩක් මේ වටේ පිටාවේ මේ පොලිතින් කවර ඊට පස්සේ අයිස් පැකට් ඒ වගේ ගොඩක් දේවල් දාලා තියෙනවා මිනිස්සු මෙතෙන්ට ඇවිල්ලා. ඉතින් ඒ වගේ දේවල් වෙන්න ඕනේ නැති දේවල් යාළුවනේ. ඉතින් මේවා අපේ උරුමනේ. මේ අපේ අතීත රජවරු කරපු දේවල්. ඉතින් අපි මේවා ඊළඟ පරම්පරාවටත් බලන්න පුළුවන් විදිහට අපි මේවා පරිස්සම් කරගන්න ඕනේ. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්නම් මේ බලන්නකෝ. මේ මෙතන යටගත්තට පස්සෙත් ඔයගලන්ට පේනවා ඇති. මේ පොලිතින් කවර, බිස්කට් කවර, ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් යාළුවනේ වෙන්න ඕනේ නැති දේවල්. මම කලින් කිව්වා වගේම. ඉතින් බලන්න කොච්චර ලස්සන තැනක්ද කියලා. ඉතින් මේ වගේ තැන් එහෙම මේ විනාශ කරන්න හොඳ නේ. ඉතින් මම ඕගලන්ට තව පෙන්නන්න. ඕගලන්ට මේ අර මල්ලි කිව්වා වගේ යාළුවනේ මේ වහලේ ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ අලුත් තුළු දාලා. ඉතින් ඒ වගේ දේවල් නම් අවුලක් නැහැ යාළුවනේ. මොකද මේ කාලයත් එක්ක මේව දි รา පත් වෙනවනේ. ඒක නිසා මේ මම හිතන්නේ මේ ගම්වාසීන් තමයි මේක කරලා තියෙන්නේ. ඕගලන්ට පේනවා ඇති ලස්සන තුළු දාලා හදලා තියෙනවා. ඉතින් ඕක තමයි අම්බලමේ කතාව. ඉතින් මම ඔයාලට තව වීඩියෝස් ටිකක් පෙන්නන්නම් මේ අම්බලමේ අපි අරගෙන. හරිම නිස්කලංකයි යාළුවනේ. ඔයාලට පේනවා ඉතින් මේ පැත්තෙන් වෙල තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති මේක මේ මාර හයියයි හරිද? මේ පරණ කොට තියෙන්නේ. ඒ කියන්නේ හදපු කාලෙම දාපු කොටනේ. ඒ වගේම යාළුවනේ ඔයාලට පේනවා ඇති මේ උඩ ස්ටේජ් එක වගේ එක තියෙනවනේ මැද. අන්න ඒක තියෙන්නේ අර ඔයාලට පේනවා ඇති යට මේ ගල් හතරක් උඩ තමයි තියෙන්නේ. ඉතින් මෙතන එක ගලක් තියෙනවා. ඊට පස්සේ ආයේ අතන ඔයාලට පේනවා ඇති අතන තව ගලක් තියෙනවා. ඒ වගේම යාළුවනේ අර එහා පැත්තේ තව ගලක් තියෙනවා. ඒ විදිහට මේ ගල් හතරක් උඩ තමයි මේක මේ මැද ස්ටේජ් එක ඔයගොල්ලන්ට පේන ඇති තියෙන්නේ මෙතන. ඉතින් එහෙම තමයි. ඊට පස්සේ උඩ ගත්තට පස්සේ යාළුවනේ අපිට බලා ගන්න පුළුවන්. මේ කොට නගින්න පුළුවන්. හයියයි. ඔයගොල්ලන්ට මේ උඩ බලා ගන්න පුළුවන්. මෙතන පොඩි ස්පේස් ටිකක් තියෙනවා. මොනවා හරි අපිට මේ තියන්න පුළුවන් විදිහට මම හිතන්නේ තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒ වගේම මෙතන උඩ මුදුනේ ඔයගලන්ට පේනවා. එතන කැටයමක් තියෙනවා. ලස්සන කැටයමක්. ඉතින් ගොඩක් පරණ අම්බලමක් යාළුවනේ මේක. මෙතනක් තියෙනවා කැටයම් මේ. ඔයගලන්ට පේනවා ඇති. මේ ඔක්කොම යාළුවනේ අතින් කරපු කැටයම් ඒ කාලේ. මේ
මේ ඇල්ලුවට පස්සේ තේරෙන මේ පරණ ෆීලිං එක මේකේ. අද බ්ලොග් එක අපි ඉවර කරන්න යන්නේ. ඉතින් හරිම ලස්සන තැනක් තමයි. ඔයගොල්ලන්ටත් මෙතෙන්ට එන්න පුළුවන් නම් කොහොමද රන්දු මල්ලි මෙතෙන්ට එන්න ඕනේ? මාතලේ මහනුවර පාර්කෙකින් ඇවිල්ලා කුබයන්ගොඩේ බහින්න ඕනේ. කුබයන්ගොඩේ බහපුවාම මේ පොඩි පටු මාර්ගයක් තියෙනවා. එතන ගොඩක් කට්ටිය ඉන්නවා. කුබයන්ගොඩ කියන්නේ ටිකක් පොඩි නගරයක් වගේ. එතන ගොඩක් කට්ටිය ඉන්නේ. ඉතින් මේ පටු මාර්ගෙ දිගේ ඇවිල්ලා වෙල්යාවේ මැදින් එන්න පුළුවන්. වෙල්යාවත් හරි ලස්සනෙන් බලාගෙන ඉන්න පුළුවන්. එතන අතේ මැදකට යනකම් පාර තියෙනවා. මේ විල්ලෑ මැදින් ඇවිල්ලා මේ තව මෙතන කාපට් කරපු පාරක් තියෙනවා. විල්ලෑට පේනවා ගොඩක්. ඉඳ ලේසි හොයාගෙන ඉන්න. පාරට පේනව නේද? ඔව්. පටුමාර හොයාගත්තා නම් ලේසි. අර එක්කෙනෙක්ට කියලා මුන් කරගන්න පුළුවන්. හොයාගන්න ඉතින් ලේසි. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ මෙතෙන්ට එනවා නම් අර මං කලින් කිව්වා වගේ ඔයගොල්ලෝ අරන් යන දේවල් අරන් එන දේවල් ආයෙ අරගෙන යන්න. ඉතින් එච්චරයි කියන්න තියෙන්නේ. ඉතින් ලස්සන ප්ලේස් එකක් තමයි මෙතන. කොණ්ඩ ඉතින් මිස්ටර් ඩීත් ආවා මෙතෙන්ට. සුපිරි ප්ලේස් එකක්. ඉතින් ආයේ මේ වගේ සුපිරි බ්ලොග් එකකින් හම්බෙමු. එතකන් හැමෝටම බුස්සරණයි. ආයිබෝවන්. කවුනාද කියන්නේ? බයි. බයි. යාළුවනේ මේ කකුල් දෙක හොදගන්න සුපිරි භාණ්ඩයක් හම්බුණා. මේ ලිදගව මේකක් තිබ්බේ හරිද? මේව දාන්න එපා. හරිම සීතලයි යාළුවනේ වතුර මම උගල නතර කරන් පෙන්නේ නෝන වතුර. මේ යාළුවනේ ලිදේ වතුර. හරිම සීතලයි. එහෙනම් අයියා. මේක තිබ්බද නේ